සාදරෙන් ආදරෙන් ගෑදරෙන් කියලා පිළිගන්නවා ඉතින් අදත් පැට අස්සකන් channel එකට මේක තමයි මගේ vlog channel එක sub කරන්න නැත්නම් අනිවාර්යෙන් sub කරන්න හරි එහෙනම් අපි අද යන්නේ YouTube video එකට තමයි ඔන්න ඉතින් අද බලන්න යන්නේ සානකගේ වීඩියෝ එක සානකගේ channel එක sub කරලා නැත්තම් සානකගේ channel එක search කරන්න සානක bro කියලා bro කියලා search කරලා අනිවාර්යයෙන්ම සානකගේ channel එක sub කරන්න ඕනේ ඒක මගේ channel එක sub කරන්න මේ තමයි මගේ second channel එක අපි එන යම් වීඩියෝ එකට මේ ඉන්නේ සානක හොරට තාම වයස අවුරුදු 12යි ඉස්කෝලේ 7 වසරේ ඔක්කොම හොඳයි තියෙන එකම ප්‍රශ්නේ සානක කියන්නේ උපන්ගෙයි මෝඩෙක් එක දවසක් තාත්තේ ඉස්කෝලේ ටීචර් කිව්වා විවාහය කියන එක ගැන වාක්‍ය 10ක රචනාවක් ලියන් එන්න කියලා විවාහය ගැන රචනාවක් මේ 7 වසරේ පොඩි එකෙක්ගේ සානකගේ තාත්තා ඉතින් සානකත් එක්ක විවාහය ගැන රචනාව ලියන්න පටන් ගත්තා. වාක්‍ය 10ක රචනාව. සානකගේ ගෙදර ජීවත් වුණේ සානකයි තාත්තයි සානකගේ සීයයි. සීයා හිටියේ ලෙඩ ඇඳේ. කොයි වෙලෙත් සීයාට මල පහ මුත්‍ර යනවා ඇඳේදිම. දැන් සීයාට වයසයිනේ. ඒ විදිහට ටිකක් තිබ්බනම් ඇතිනේ. තව එක වාක්‍යයක් ඕනේනේ. මෙහෙම ලියපන්. මේ සියලු කරුණු ගොනු කරගත් පසු අපට කිව හැක්කේ හරිම කෙනා ජීවිතයට ආපසු කක්ක යනවා අයියෝ තාත්තේ සුබ උදෑසනක් ළමයින් මම විශ්වාස කරන මම ඊයේ ලියන් එන්න කියපු රචනාව ඔයාලා හැමෝම මට හිතෙන්න මේ අරු බං මේ කිව්වනේ මේ විවාහ ජීවිතේදී අර කක්ක යනවා 100ට කක්ක යනවා කියන එකත් අර ලියාගත්තට කොහොමද අවසානයේට අපි බලමු පොඩ්ඩක් මේක මොකක් වෙයිදයි කියලා දැන් විනාඩි 20කට කලිනුත් කෑවා ඒත් බඩගිනි කමන්න ලියාගෙන එන්නේ නැති කියලා. අපි එක්කෙනෙක් එකක් කියවමු. සානක පුතා කියන්න බලනවා ලියන් ආපු රචනාව. විවාහය යනු ඕනෑම පවුල් සංස්ථාවක සමාජයක මූලික අඩිතාලමයි. ෂා ඒ වචන ටික දිගටම කියවන්න. හරිම ලස්සනයි. අහන් ඉන්න. ආදරය මුල් කරගෙන වාගේම විවාහ යෝජනා සුරින්ද විවාහයන් සිදුවේ. දැක්කද ළමයි? අන්න එහෙම තමයි නිවැරදිව රචනාවක් ලියන්නේ. වචන පාවිච්චි කරලා තිනවා හරිම ලස්සනයි සානක. හරියට මුල මැද අග ගොනු කරලා තියෙනවා. තව වාක්‍ය තියනවද පුතේ? අන්තිම වාක්‍ය සර්. කියවන්න. ඒකත් කියවන්න. මේ සියලු කරුණු ගොනු කරගත් පසු අපට විශ්වාස කළ හැක්කේ හරිම කෙනා ජීවිතයට ආපසු කක්කා යන බවයි. මම කිව්වා කලාලාදී කියලා කක්ක යනවා? එහෙම තමයි තාත්තා කිව්වේ. ජීවිතේ හරිම කෙනා හම්බුනාම කක්ක යනවා? පේනවනේ තත්ත්වේ. අම්මු මෝඩය කියන්නේ නිකන් නෙවෙයි. කාලයත් එක්ක සානක ලොකු වුණා. සානකගේ සීයා නැති වුණා. සානකගේ තාත්තත් වයසට ගියා. හැබැයි සානකගේ මෝඩ වැඩවල කෙලවරක් තිබ්බේ නැහැ. සානක වහින්න වගේ යන්නේ. ෆෝන් එක බොබින් නැතු ගිහලා වෙලෙත් රෙදි ටික ගෙට ගනි. චකෝ තෝ රෙදි ගෙට ගත්ත හැටිද? මගේ අර හොදපු කලිසම් ටික ඔක්කොම තෙමිලා. ඉතින් රෙදි විතරනේ ගන්න කිව්වේ. මං ඒව නම් ගත්තා. රෙදි විතරයිනේ මං ගන්න කිව්වේ නේ. ඒකනේ ඌ රෙදි විතරයි ගත්තේ. හෙලෝ හෙලෝ පුතා මම මේ නිමල් අංකල් තාත්තා ඉන්නවද? ඔව් අංකල් ඉන්නවා. හෙලෝ හෙලෝ පුතා තාත්තා ඉන්නවද? ඔව් අංකල් තාම ඉන්නවා. මූ තාත්තා ගාවට ගෙනියන්නේ තාත්තා ඉන්නවනේ අහන්නේ තාත්තා ඉන්නවා නේ තාත්තා ඉන්නවා මොකද මේ අස්සෙන් බලන්න ඔක්කො ද ආපේ ගෙදර ඉන්න පොඩි
හෙලෝ ඔව් අංකල්. තාත්තා ඉන්නවද පුතා? ඔව් මේ ගෙදර ඉන්නේ. ඉතින් ඉන්නවනම් ෆෝන් එක තියන්කෝ. හා. තාත්තේ නිමල් අංකල් කතා කරනවා. හෙලෝ නිමල්. මොකද්ද බං කොල්ලට වෙලා තියෙන්නේ? ඇයි මචං මොකක්ද අවුල? ඌ පට්ට මෝඩයිනේ බං. ඌට ওই විදිහට කියලා නම් ජීවිතය මලාට ජය ගන්න වෙන්නේ නෑ. මෝඩයි තමයි. ඌ ඒ වුණාට දවසක හොඳ රස්සාවක් කරાવી. මම අද කිව්වා කියලා හිතේ තියාගනින්. උඹේ කොල්ලට මලාට රස්සාවක් කරන්න බෑ. රස්සාවක් හොයාගත්තත් ඌට ඒක වැඩ කරන්න වෙන්නේ නෑ. ඌට ඒ තරම් බෑකෝ. ඕකෙන් මේකෙන් කොහොම හරි උනේ නිමල් අංකල්ගේ සානකගේ තාත්තගේ අතර තිබිච්ච යාළුකම නැති වෙච්ච එක. යාළුකම paludu වුණා. කාලය ගත වුණා. සානක ජොබ් එකකටත් ගියා. තාත්තේ මට අද මගේ පළවෙනි පඩිය හම්බ වුණා. ෂා කොච්චර දෙයක්ද පුතේ? මට නම් හරිම සතුටුයි. මිනිස්සු මට මෝඩය කිව්වට තාත්තේ මම අන්තිමට කොහොම හරි ජීවිතේ ජය ගත්තා. මට උඹ ගැන හරිම ආඩම්බරයි මගේ පුතේ. උඹට මතක ඇති ඒ කාලේ මිනිස්සු කිව්වා උඹට ජීවිතේ ජය ගන්න බෑ කියලා. සමහර මිනිස්සු කිව්වා උඹට රස්සාව කරන්නත් බෑ කියලා. උඹට මතක ඇතිනේ මම මේ කවුරු ගැනද කියන්නේ කියලා? මට බෑ කියපු අයව මට හොඳට මතකයි තාත්තේ. ඵලයක්. දැම්ම දැම්ම ගිහිල්ලා උඹට බෑ කියපු උන්ට පෙන්නපන් උඹේ සාර්ථකත්වය. කියපන් උඹේ පඩිය හම්බුණා කියලාද පළවෙනි පඩිය. මට අදින්නම් රැට හොඳට නිදා ගන්න පුළුවන්. Tamanට බෑ කියපු අයට තත්ත්වෙ පෙන්වන්න යන සානක පිටත් වුණා. මේ ඉන්නේ මයක තෝහාගෙන තමයි මේ ආවේ. තොට මතකද මං ඉස්සර හැමදාම මේ පාර දිගේ ඉස්කෝලේ යනකොට තෝ මෙතනට වෙලා මගේ මූණට බෑ ගහලා හිටියා. තෝ කොච්චර බෑ කිව්වත් යකෝ මම දැන් ජීවිතේ ජයගත්තු මිනිස්සෙක්. මං අද මගේ ජීවිතේ පළවෙනි පඩිය ගත්තා. ඔතන බෑ කියන්නේ. කොහොර තෝගේ යාළුවා කළුවා. ඔකට කියපන් මං වෙලා කතා කරලා ගියා කියලා. ඔතන බෑ කියන්නේ. Acabou. Acabou. Free drinks in the house. ඒකත් ඉවරයි. ජීවිතේ ජයගත්තයි කියලා නම් දන්නේ නැහැ කොහොමද නමුත් ඌ මොඩයි කියලා නම් තේරෙනවා. අපි යන් සානකගේ තව වීඩියෝ එකක් තියෙනවා මොකද්ද මේ? සානක හිච්චි පුතා එක කාර් එකේ දොස්තර කෙනෙක් හම්බ වෙන්න ගිහිල්ලා. හිච්චා පියතුමනි දොස්තර මාමා කිව්ව එක මතකයිනේ. ආයේ ජම්බු කන්න එපා කිව්වනේ. කියන දේ ඇහුවේ නැත්තම් ගෙදර තියෙන ජම්බුකස් දෙක මං කපලා දාන හොඳේ. එහෙම කරන්න එපා මම පවුනේ. පව් තමයි. කාලා පෙරේත කමට. අංගේ උෂ්ණය වැඩි කරගෙන දැන් අන්තිමට මුත්‍ර දෙවිල්ල. පියතුමනි මොකෝ? ආයෙම චූබරයි වගේනේ. මොන? ඕකනේ කිව්වේ ජම්බු කන්න එපා කියලා. පලයන් කියලා රයින්ට දාලා වරින්. චූබරයි. සමාවෙන්න පියතුමනි. හිච්ච බැහැලා සුළු දිය පහ කරන්න ගියාලු. සානකට ඒ අතර වාරේ කෝල් එකක් ආවා. හෙලෝ සාන්ත. කොහාවේ නෑනේ මචං. අනේ නෑ බං අපේ මේ හිච්චා ගෙදර තියෙන අර ජම්බුකස් දෙකට කියලා මට ජාරිකම්මනේ. ඒ වුණ උෂ්ණය වැඩි කරගෙන දැන් මේ මුත්‍ර දෙවිල්ල බං මේ දොස්තරගෙන් හම්බෙන්න ගියා තකහනියා. මීන්වයිල් හිච්චා දනවා. තේරුමක් නෑ බං. කියන දෙයක් අහන්නේ නෑ ඒකයි මේ හැමදේම. මං කියන මචං පොඩි එකට කිරල ඩ්‍රින්ක් එකක් තියා. කිරල? ඕ මේ අපේ කාටත් උෂ්ණය වැඩි වෙච්ච වෙලාව මචං මම දුන්නේ කිරල. ඒකට මචං පට ගාලා උෂ්ණය වයින්නවා. පැයෙන් දෙකක් හරි යනවා. පියතුමනි නැගපන්. සාන්ත මේ පොඩි එකා ආවා. මේ මං එන දවල් වගේ එපත් දෙන්න. වාහන ඉන්නේ. හා එල තියෙනවද? හරි. පියතුමනි හ්ම් ආයෙම දනවා වගේනේ. කිව්වා මම රටහරකට ජම්බු කරකට ඔහොම වෙයි කියලා. පොඩ හිටහන් දැන් ඉස්සර කිරලා තිබ්බොත් එහෙම කිරලා විදුරුවක් අත අරගෙන බීලා බලමු ඕක අඩු වේද කියලා. සානකයි හිච්චයි ඉස්සරහට යන්න ගත්තා. එතකොට සානක එකපාරටම දැක්කා කිරලා බමු. කිරල වෙලින්දෙක්. මල්ලි කිරලා කෝප්පයක් බවුද? සර් බොන්නේ ඉතින්නේ මම ඉතින් හැමදාම කිරල තමයි බොන්නේ. බහැපන් ඔය මුත්‍ර දෙවිලට කිරලා හොඳයි කෝප්පයක් බුමු. එක කෝප්පයක් මදි වෙයිද මන්ද මේ දෙවිල්ලට නම්. දැන් ඕකත් බඩාර ගමන බීලා දැන් මූට උෂ්ණය තියලා කූල්
වැන්න යම වීඩියෝ එකට. කොට වහම් බැහැපන්. මොනවද සර් බොන්නේ? කිරලා බොන්නේ. මේක ගෑන්ගේ උෂ්ණය වැඩි ලාලුනේ. මාමේ පුතේ උෂ්ණයට නම් අලිපේර මරු. අලිපේර අලිපේර? කිරලා නේද හොඳම? ඔව් කිරලා තමයි දෙන්නේ. කොහෙන්ද ඔයාලා කිරලා ගන්නෙ? උදේම ලොරියක් එනවනේ එයාලගේ. ඌව මේ කඩුලාන පැත්තේ හැදෙන්නේ නේ. වර්ගය අනුව වෙනස් වෙනවා ඉතින්. අලිගෙට පේර පැපොල් වගේ ඒවා නම් අපේ ගෙදරත් හැදෙනවා. නෑ නෑ මම කිව්වේ කිරලා. ඒ කිව්වේ? පියතුමනි හායි මුත්‍ර බරයි වගේනේ. ඊටපම් පොඩ්ඩක් මේක බොන්නකම් ඔක අඩු වෙලා යාවි. අයිස් කැට දාන්නද මහත්තයා? දාමුනේ දාමු. මේ මහත්තයාගේ අලිපේර. අලිපේර? මම කිරලා නිල්ලුවේ. ඉතින් කිරලා තමයි දුන්නේ. දැක්කේ නැද්ද? දැන් කිව්වේ අලිපේර කියලා. අලිපේර. හොඳ ඒවා. ඉතින් මම කිරලා නිල්ලුවේ. ඉතින් එකපාරක් කිව්වේ කිරලා තමයි දුන්නේ. දැක්කේ නැද්ද කිරලා? කිරලා දුන්නේ. කිරලා දුන්නේ. අයියෝ ටක පනිනෝයි. ඒ කියන්නේ මු කිරලා ගෙඩි නෙමෙයි දුන්නේ. හරි අලි ගැට පේර කිරලා බීම එක හදලා දුන්නේ. හරිනේ දැන් උඹලට තේරුණා මට තේරෙන්නේ නැතුව කියලා පිස්සු කෙරුණා. ග්‍රෑම් 100ක්ම තිබ්බ බලුවේ. ඉතින් මිනිස්සු මම ඉල්ලුවේ කිරලානේ. පියතුමනි චූබරයිනේ. නෝයිට බම්බුවක් කියලා මන් දන්නේ. මොන බම්බුවක් කියලා මන්ද? කිරලා දෙනවා කිව්වා. අපි තව වීඩියෝ එකක් බලමුනේ. මේකක් තියෙනවා මේක බොමු. සානක කො මල්ලි ඌ කාමරේ ඉන්නෝ. හිච්චා මොකද්ද බල්ල උඹේ කරපු වැඩේ? ඇයිද මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ මෙන්න මූ. තෝ වගේ එකක් හදාගත්තට වඩා හොඳ එකක් මං කේල් පැලයක් හිටවත්තා. අනේ මේ විකාර කියන්නේ ඔබ තාත්තේ. තාත්තා හිටවලේ මං එපේ උඩ සාත්තු කරේ. අම්බෝ කැරිය ආතල්ලේ තාත්තා හිටවනේ මමනේ සාත්තු කරන්නේ. ඈ? හැබැයි ඉතින් කේල් කෙනක් හරි ගන්න පුළුවන් නේ. හැබැයි ඕනේ ඒකනේ මට ඈ. මොන බගුලක් මූ මොඩ අරු මොන මොඩේද දන්න. හරිද ඉතින් මොකද මේ හදිසි කේල් ගන්න හදන්නේ? අර දිනෝ 1000ක් සෙනග මැද්දේ හන්දියේ මූ මගේ සරම කැඩුවගේ වැඩක් නේ කරේ. මොනවා? ඒ යට සරමක් කඩලා මේ මගේ. අයියෝ කැරියාතලේ මල්ලි ලැජ්ජාවක් කියලා දැන් නැද්ද බල්ලෝ? උඹ මොකද කොහොමද තාත්තේ සරම කැඩුවේ හන්දිය නැත්තේ? බුදු තාත්තේ යටට ඇඳලා තීටියේ. ඈ? අයියෝ අඩ මුගේ මූ අදන වීඩියෝ හැටියට මූට ට්‍රැකර්. يعني මූට ට්‍රැකර් ඉන්න තමයි මේ තරම් සුපිරි වීඩියෝ ඌට හදන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේ ලෝකේ බම් පිස්සොන්ට තමයි බම් මේ වගේ සුපිරි වීඩියෝ හදන්න පුළුවන්. මොලකාරයන්ට ඒ වගේ දේවල් කරන්න තේරෙන්නේ නැහැ. අන්න එකයි වෙනස. මොන බම්බුවක්ද උඹ කියන්නේ? මූ මගේ ඉස්සරහම අර දිනෝ 1000ක් මැද්දේ සිරියාවතිගේ ලොකු කෙල්ලගේ අතේ එල්ලුණා හන්දියේ. හන්දිය මෙතන. අනේ තාත්තේ මෙච්ච දේ දැනගෙන පොඩ්ඩක් කතා කරන්නකෝ. ඇවිදන් එද්දර පතරංග මඩවලේ මගේ කකුල ගියා. ඉතින් කකුල නුහුරට ගිහිපු හින්දා මට කරගන්න දෙයක් තිබුණේ ළඟින් ගියේ කොල්ලෙද කෙල්ලෙද බලබල හිටියේ නෑ මම. අතේ එල්ලුණා. පොඩ දැන් සිරියාවති ඇන්ටිගේ දුවගේ සරම දුඹ කැඩුවේ? මොකා? උඹ මොනවද මේ කියන්නේ? මට උනේ ගහින් වැටිච්ච මිනිහට ගොන යන්නවා කියලා. තාත්තා මගේ පැත්තට කතා කරෙත් නෑ. සයිමන් මාමේ මම ඊයේ හම්බුන වෙලාවට ඔය කාට කිව්වා
හරක් බඳින්න එපා කියලා හන්දියේ මොකක් හරි අඳුරක් වුණා නම් එහෙම බෑ වෙලා තියෙන්නේ කොහෙටද ඔක යන්නේ මොනවද බල්ලෝ ඔබ කියන්නේ? උඹ කියන්නේ අර දින උදහස් සෙනග මැද්ද උඹ පැත්තට කතා කරලා මට උඩ බලාගෙන කෙල ගහගන්න කියලාද? උඩ බලාගෙන කෙල ගහගන්න වෙන්නේ නැහැ නේ තාත්තා මං කියපේක විශ්වාස කරා නම්. වචනයක්වත් කතා කරේ නෑ මගේ පැත්තට. පුරුට මට දැන් පොඩ පැටලිලා තියෙන්නේ. තාත්තා ගෙල් බල හිටව ඉන්නකොට මෝ හන්දියට ගියා. ගිහිල්ලා අර කෙල්ලෙක්ගේ සරමක් කඩලා හරකෙක්ගෙන් ඇනගෙන එතකොට කවුද කෙල ගගා හිටියේ සයිමන් මාමද? සයිමම්මා අයියෝ ටකා පණිනවා මොකක් කිව්වා? මොන බම්බුවක්ද උඹ කියන්නේ? උඹට හාල්ද? හාල් හොඳයි මං අම්මට කියන්නම් බත් ටික ලිපේ තියන්න කියලා. අනික මට නම් බෑ ඉන්දියප්පගේ හන්දියට නොහොම ගොන්නු බැඳලා ඉන්නවා. ඇන්නොත් එහෙම මට යන්නේ. ඈ? Sagabo. Sagabo. Free drinks in the house. එහෙනම් guys එහෙනම් පැටස් second channel එකේ වීඩියෝ එක අද නිම කරනවා. second channel එකේ වීඩියෝ දාන්න ඉතින් යන්න බෑ අද සම්තරේ second channel එකේ වීඩියෝ සම්තර වැටෙනවා අතර විතර guys ඔයාලට මේ වීඩියෝ එක බලන්න වෙන්නේ සම්තර වැටිච්ච වීඩියෝ එක තමයි නාමෝටම බයි කියන එක fuck down the fucking the better